ආයුබෝවන් යාළුවනේ ඔන්න බෆල් නැද්ද සබ් නැද්ද කියලා අහපු අයට වීඩියෝ එකක් අරගෙන ආවා. බෆල් වැස්සක්ම තියෙනවා ඔන්න ගොඩක් තියෙනවා. ඉතින් දැන් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක දැක්ක ගමන් ඉන්බොක්ස් ඇවිල්ලා විස්තර අහන්න මිල කීයද කියලා අහන්න නෙමෙයි තියෙන්නේ. වීඩියෝ එකේ සම්පූර්ණ විස්තරේ මුල ඉඳන් අගට හොඳට කියනවා අහගෙන ඉන්න. ගෙන්න ගන්නෙ කොහොමද? මිල ගණන් කොහොමද? මේවා චෙක් කරලා දෙන්නේ කොහොමද? සල්ලි ගෙවන්න ඕනේ කොහොමද? ඩිලිවරි කොහොමද? ඒ ඔක්කොම ටික කියනවා. එතකොට මේ වගේ පැහැදිලිව සමීපව වීඩියෝ එක ළඟට අරගෙන පෙන්නනවා. ඉතින් ඒක නිසා මොකද දැන් ඔයා මේක දැක්කනම් මේක ටග් ගාලා මේකේ විස්තර මොනවද කියලා අහනවට වැඩිය මේ සම්පූර්ණ වීඩියෝ එක බලන් ඉන්න. මොකද මේ බෆල් දෙකේ ගැන විස්තරේ ඔයා අහගෙන ඉවර වුණත් ඔයාට මේ ගනුදෙනුවක් සම්පූර්ණ කරලා ඉවර කරන්න මේ හරියේ මේ බෆල් එකක් පෙන්නනකොට මොනවා හරි විස්තරයක් කියන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපිට මතක් වෙන විදිහට අපි තමයි විස්තරේ ඉතින් කියාගෙන යන්නේ. ඒකින්ද මෙතනින් මොකක් හරි බඩුවක් ගන්න දැම්මම හිතේ තියෙනවා නම් ටග් ගාලා ඉන්බොක්ස් ඇවිල්ලා අහන්න කලින් ඉස්සෙල්ලා මේ වීඩියෝ එක මුලක ඉඳන් හොඳට අහගෙන ඉන්න හොඳට බලාගෙන ඉන්න හැම දෙයක්ම වැදගත් වෙනවා. හරි. ඉතින් මුලින්ම කියන්න ඕනේ මෙවුවා ඩිලිවරි කරලා දෙනවා අපි ප්‍රයිවට් කුරියර් හරහා තමයි ඩිලිවරි කරලා දෙන්නේ. පළවෙනි කිලෝ එකට රුපියල් 500ක් වෙනවා. එතනින් එහා වැඩි වෙන හැම කිලෝ එකකටම රුපියල් 140 ගානේ ඇඩ් වෙනවා. එතකොට ගොඩක් අය අහනවා ඇවිල්ලා බලලා මිලදී ගන්න බැයිද අපිට කියලා. අපේ දැඩි කාර්ය බහුල තත්ත්වයක් එක්ක අපි ගොඩක් දුරට මේ වීඩියෝ කරන වැඩ මේ බඩු පැකින් කරනවා රැය තමයි කරන්නේ. ඉතින් අපි මේවා මේ පාර්ට් ටයිම් එකක් විදියට තමයි කරන්නේ. ඉතින් ඒකින්ද ඇවිල්ලා බලලා මිලදී ගන්න කිසිම අවස්ථාවක් ඕගොල්ලන්ට සලසලා දෙන්න අපිට හැකියාවක් නැහැ. ඕගොල්ලන් මේක ඔන්ලයින් තමයි බයි කරන්න වෙන්නේ. ඊට අමතරව ගොඩක් අය අහනවා අයියා අපිට මේක ගන්න ඕනේ මේක චුට්ටක් දාලා සවුන්ඩ් පෙන්වන්න පුළුවන්ද කියලා. සවුන්ඩ් පෙන්වන්න දෙයක් නැහැ මල්ලිලා. මෙව් වගේ හැම එකක්ම වැඩ කරනවා. කිසිම වැඩ නැති එකක් මෙතන නැහැ. ඔක්කොම වැඩ කරනවා. හැබැයි අපි ඕගොල්ලෝ සල්ලි ගෙවලා වෙන් කරගත්තාම මෙන්න මේක මට ඕනේ මෙහෙමයි කියලා සල්ලි ගෙවලා වෙන් කරගත්තට පස්සේ අපි ඩිලිවරි කරන්න පැකින් කරන්න කලින් ඕගොල්ලන්ට ඔන් කරලා හරි බෆල් එකක් නම් ඇම්ප් එකට ගහලා හරි සද්දේ දාලා පෙන්නනවා. හැබැයි මේ සද්දේ දාලා පෙන්නන වීඩියෝ එකනොත් ඕගොල්ලන්ට කිසිම වෙලාවක ෆෝන් එක රෙකෝඩ් කරපු එකකින් ක්වොලිටි එකක් නම් බලන්න බෑ. බලන්න පුළුවන් වෙන්නේ ස්පීකර් වැඩ කරනවා බෆල් එක වැඩ කරනවා කියලා විතරයි ඔයගොල්ලන්ට බලන්න වෙන්නේ. ඒක කොහොමත් පොදු කාරණයක්. හරි. මුලින්ම කියන්න මෙන්න මේ ලොකුම ලොකු බෆල් දෙක ගැන. මෙන්න ඔයගොල්ලන්ට දැන් පේනවා මේකේ මේ LG ටියුටර් එකක් තමයි තියෙන්නේ. ඔන්න ඔරිජිනල් ස්පීකර් තියෙනවා අඟල් 6.5 වගේ සයිස් එකේ ස්පීකර් ඩබල් ස්පීකර් තමයි එන්නේ. ඉතින් මේ බෆල් එකකුත් අඩි 2කට වැඩිය උසයි. ඔයගොල්ලන්ට දැන් පේනවා ඔන්න මම ඉහළින් ඉඳන් පහළට බෆල් දෙක පෙන්නගෙන යනවා. ඉතින් මේ බොක්ස් වල ඩැමේජ් හිල් වෙලා එහෙම මොකුත් ප්‍රශ්න නැහැ. මේ හොඳට තියෙනවා. ඉතින් මේ මෙතන අයින් එක විතරක් පොඩ්ඩක් ස්ටිකර් එක ගැලවිච්ච ගතියක් තියෙනවා එක බෆල් එක. එච්චරයි වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ මේ. ලෑලි වුණත් හොඳට තියෙනවා. ඔය පුපුරලා ආහාර මෙහෙ මොකවත් ප්‍රශ්න නැහැ. හිල් වෙලා නැහැ මොකුත් නැහැ. ඔය හොඳට ප්‍රශ්න තියෙනවා. මම අර වීඩියෝ එකක් සම්පූර්ණ ඔයගොල්ලන්ට බලන්න කියන්නේ අර දෝෂයක් මොනවා හරි තියෙනවා නම් අපි ඒ වෙලාවට පෙන්නනවා. දැන් මේ බෆල් දෙකේටම එහෙම දෝෂ මොකුත් නැහැ. මේ මෙතන පොඩ්ඩක් ස්ටිකර් එක ගැලවිච්ච ගතියක් තියෙනවා. එච්චරයි වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සැලකිය යුතු මට්ටමේ වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට පාවිච්චි කරන්න පුළුවන් බෆල් දෙකක්. ඉතින් මේ බෆල් ජෝඩුව ඔයගොල්ලන්ට රුපියල් 10000කට දෙන්නම් බෆල් ජෝඩුවම. ඔන්න සුපිරිම උසක් තියෙන හොඳ බෆල් දෙකක් ස්පීකර් 4ක්ම තියෙනවා. මේ ස්පීකර් 4 මේ විදිහට ඔරිජිනල් මේ ස්පීකර් ගන්න ගියත් ඔයගොල්ලන්ට මේ ගාණ වෙනවා. අඩුතරමේ මේ වගේ උස බොක්ස් දෙකක්වත් ඕගොල්ලන්ට ඔය ගානට කියන ගානට හදා ගන්න බෑ. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක ජෙන්ටා මේ තියෙන්නේ. ඉතින් ඔන්න වටිනවා ගෙදර පාවිච්චි කරන කෙනෙකුට. ඉතින් මේ ඒක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න. ඒක විතරක් නෙමෙයි මෙතන මොනවා හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා WhatsApp නම්බර් එකට දාන්න මෙන්න මේක තියෙනවද කියලා අහලා තියෙනවා කියලා කිව්වොත් අදාළ ගාස්තුව ඒ කියන්නේ මේ භාණ්ඩයේ ගාස්තුව ඔයගොල්ලෝ කලින් ගෙවන්න ඕනේ. ඩිලිවරි ගාස්තුව ඩිලිවරි අරන් එන කෙනාට ඒ වෙලේට දීලා ගන්න පුළුවන්. ඉතින් මේ භාණ්ඩයට අදාළ ගාස්තුව ගෙවන්න ඕනේ. හරි ඊළඟට ඔයගොල්ලන්ට පෙන්නන්නේ මෙන්න මේ ෆ්‍රන්ට් දෙක තමයි මෙන්න ඔරිජිනල් ස්පීකර් ආපු ඔරිජිනල් ෆ්‍රන්ට් දෙකක් තියෙනවා. මේකේ ඇම්ප් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ඇම්ප් එක දැන් වැඩ කරන්නේ නැහැ. අපි කරන්නේ ඔයගොල්ලන්ට මේ බෆල් දෙකෙන් වයර් දෙකක් එළියට පන්නලා දෙනවා normal බෆල් දෙකක් විදිහට පාවිච්චි කරන්න. ඉතින් මේ බෆල් ජෝඩුව ඔයගොල්ලන්ට 2500කට දෙන්නම්. ඔන්න ඔරිජිනල් ස්පීකර් දෙකක් තියෙන හොඳ පැහැදිලි හඬක් තියෙන මේ පොඩියට තිබ්බාට සුපිරිම බේස් එකක් වදිනවා. අඟල් දෙකක දෙකමාරක වගේ ස්පීකර් දෙකක් තමයි තියෙන්නේ. ඒ වුණාට මැග්නට් ලොකු සුපිරිම ස්පීකර් දෙකක් තියෙන්නේ. මේ හොඳට පැහැදිලි. එතකොට ඊළඟට ඔයගොල්ලන්ට පෙන්නන්න මෙන්න මේ මයික්‍රෝ ලැබ් වර්ගයේ සබ් එක. මේක අඟල් 4.5 ස්පීකර් එකක් තමයි එන්නේ.
සබ් ස්පීකර් එකක් එන්නේ. ඉතින් මේවා normal බෆල් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය පොඩි ටියුටර් එකක් පැත්තකින් හරි තියාගෙන එක්ක මේකටම කපලා ගහ ගන්නවා නම් එහෙම මොකක් හරි කරලා ඉතින් වාහනයකට උනත් මේ දෙකක් තියාගන්න පුළුවන්. ටියුටර් එකක් හරි මෙන්න මේ වගේ පොඩි ප්‍රාන්ට් දෙකක් හරි තියාගත්තා නම් එතකොට මේ අර ටියුටර් ගතිය වගේ ඇහෙනවනේ හොඳට මේ වගේ හොඳ බේස් ගතිය එන්නේ. උනාට ඉතින් මේවට normal sound දෙන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. ඉතින් මේ මයික්‍රෝලැබ් බාර්ගේ සබ් දෙකක් තියෙනවා. ඉතින් මේ දෙක ඕගොල්ලන්ට දෙන්නම් එකක් රුපියල් 2000 ගානේ දෙන්නම් ඕගොල්ලන්ට. ඔන්න මිල අඩු කෙරුවා. මේ එකක් රුපියල් 2000ට දෙන්නම් ඈ. එතකොට දෙකටම වෙන්නේ 4000යි. ඔන්න බලන්න. මේකෙත් මේ අඟල් 4 ස්පීකර් එක 4මාර ස්පීකර් එක උනාට මැග්නට් එක තියෙනවා පිටිපස්සේ අඟල් 3ක් විතර කිට්ටු වෙන්නේ ලොකු මැග්නට් එන ස්පීකර් තමයි මේ වගේ තියෙන්නේ. ඉතින් ඔන්න මේ ඊළඟට ඕගොල්ලන්ට තියෙනවා මෙන්න මේ පයිනියර් බොක්ස් එකේ තියෙන බෆල් එක. ඉතින් මේකෙත් මේ ගාඩ් එක දැල එනවා ඉස්සරහා මේ ස්පීකර් එකේ. නෙට් එක එනවා. නෙට් එක මම ඕගොල්ලන්ට ගලවලා තියෙන්නේ. මේක මේ පෙන්නන්න ඕන හින්දා මේක මේ ඔරිජිනල් ෆයිනි ස්පීකර් නම් නෙමෙයි මේ ස්පීකර් තියලා තියෙන්නේ. උනාට සුපිරිම සුපිරි ශබ්දයක් තියෙනවා. ඕගොල්ලන්ගේ ඩිමෝ බට්ටට, ඕගොල්ලන්ගේ ට්‍රීවිල් එකට, ඕගොල්ලන්ගේ කා එකට උනත් තියාගන්න පුළුවන්. හොඳ බෆල් එකක්, හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේකත් ඕගොල්ලන්ට දෙන්න රුපියල් 1500කට දෙන්නම්. ඔන්න බෆල් එකක් හොයන කෙනෙකුට අඩු ගානට බෆල් එකක් නැද්ද අපිටත් පොඩ්ඩක් සින්දුවක් අහගන්න කියලා අහපු අයට තමයි මේක ගෙනාවේ. ඉතින් ඔන්න ඒකේ විස්තරෙත් කියන ගමන් අපි ඊළඟට යන්. ඊළඟට තියෙනවා මයික්‍රෝලැබ් වර්ගයේ තවත් සබ් එකක්. ඒක අඟල් 6මාරක් 7ක් කිට්ටු වෙන්න ලොකු සබ් ස්පීකරයක් තමයි තියෙන්නේ. මේකත් කිව්වා වගේම normal බෆල් එකක් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්. සබ් එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ඒක පේනවා. හරිද? ඉතින් ඒක ඕගොල්ලන්ට රුපියල් 3000කට දෙන්නම්. ඔන්න මයික්‍රෝලැබ් වර්ගයේ සුපිරිම සුපිරි සබ්බයක් හොඳට හඬ පැහැදිලි හොඳ බේස් එකක් ගන්න පුළුවන්. සුපිරිම සුපිරි කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට ඕගොල්ලන්ට මෙන්න මේ අමුතුම හැඩයක් තියෙන විදිහේ සබ් එකක් තියෙනවා. ඉතින් ඒකත් ඕගොල්ලන්ට දෙන්නම්. ඒකෙත් අඟල් 6මාරක වගේ සබ් ස්පීකරයක් තමයි තියෙන්නේ. normal බෆල් එකක් විදියට උනත් පාවිච්චි කරගන්න පුළුවන්. පොඩි ටියුටර් එකක් වගේ දාගත්තොත් ඕගොල්ලන්ට එහෙම නැත්නම් අර මම ඉස්සල්ලා කිව්වා වගේ තව පොඩි ෆ්‍රන්ට් එකකුත් පැත්තකින් තියාගත්තා නම් හරියටම හරි. කොහොමදත් මේවා normal බෆල් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ටියුටර් නැති අඩුව පොඩ්ඩක් දැනෙනවා විතරයි. සින්දුව පැහැදිලිව අහන්න පුළුවන්. සබ් විදියට උනත් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේ පෙන්නන මෙච්චර වෙලා මේ පෙන්නපු එකකවත් ඇතුලේ ඇම්ප් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අර කහපාට එකේ ඇම්ප් තිබ්බත් ඒක වැඩ කරන්නේ නැහැ. ඇම්ප් තියෙන ඒවා ගැන විශේෂයෙන් මේක ඇතුලේ ඇම්ප් එකක් තියෙනවා කියලා කියන්නම්. අනිත් ඒ වගේ ඇම්ප් නැහැ කියලා හිතාගන්න. ඉතින් මේක 6මාරක ස්පීකර් එකක් එක්ක එන්නේ ටිකක් උසයි ලොකුවට තියෙනවා. අඩි 1මාරක් කිට්ටු වෙන්න වගේ උසයි ඕක. ඉතින් ඒක ඕගොල්ලන්ට දෙන්න රුපියල් 3500කට දෙන්න. ඒ සබ් එක ඕගොල්ලන්ට ඔන්න ඒකත් සුපිරිම සුපිරි තත්ත්වයේ තියෙනවා. ඊළඟට ඕගොල්ලන්ට මෙන්න මේ නැෂනල් බෆල් දෙක. සාමාන්‍යයෙන් ඒකත් අඟල් 6මාරක වගේ ඔරිජිනල් ස්පීකර් දෙක තමයි තියෙන්නේ. අර ඩස්ට් කැප් එක ඕගොල්ලෝ දන්නවනේ සිල්වර් කලර් එකකින් ඉන්නේ ඔරිජිනල් ආපු එකේ. මේ පේන්නේ ඕගොල්ලන්ට අන්න ඒ විදිහ තමයි තියෙන්නේ. මේ නෙට් එකේ ඕගොල්ලන්ට පොඩ්ඩක් මොකක් හරි පේන්ට් එකක් ගහගත්තා නම් මේක හොඳම ක්වොලිටියේ තියෙනවා. ඉතින් මෙන්න මේ නැෂනල් බෆල් දෙකක් තමයි මේ දෙක. ඉතින් මේ දෙක මේ හොඳට මේ සවුන්ඩ් පැහැදිලි වගේම හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා මේ ටියුටර් උනත් ආපු ඔරිජිනල් ඒවා තියෙන්නේ. ඉතින් මේ බෆල් දෙක සාමාන්‍ය වාහනයකට උනත් නියමෙටම සෙට් වෙනවා. හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. ගැලපෙනවා. වාහනයකටත් හොඳටම හොඳයි. ඔන්න අඩුවට හොයන කෙනෙකුට මේ බෆල් ජෝඩුවම දෙන්න රුපියල් 5500කට දෙන්න. එතකොට එකක් සාමාන්‍ය රුපියල් 3000ක්වත් වෙලා නැහැ. අද කාලේ ඕගොල්ලන්ට වාහනයකට බෆල් දෙකක් ගන්න ගියොත් රුපියල් 10-12000ක්වත් වෙනවා. මේ ඔරිජිනල් ස්පීකර් ඔරිජිනල් බෆල් තමයි ඕගොල්ලන්ට මේ ගණන් වලට අපි මෙච්චර අඩුවට දෙන්නේ. ඉතින් ඊගාවට ඔන්න තියෙනවා ඔරිජිනල් සෝනියක් හොයන කෙනෙකුට තියෙනවා. ඔය ස්ටුඩියෝ මොනිටර් ගන්න ලොකු ගණන් දීලා හොයන අයට ඔන්න සුපිරි පැහැදිලි සෝනියක් තියෙනවා. ඉතින් අඟල් 5ක වගේ ස්පීකරයක් තමයි ඒකේ තියෙන්නේ. ඔරිජිනල් සෝනි ආපු ස්පීකර් එකමයි තියෙන්නේ. ඔන්න යාළුවන්ට ඒක දෙන්නම් රුපියල් 2000කට දෙන්නම් ගන්න කෙනෙකුට ඔරිජිනල් සෝනියක් මේක. මම කලිනුත් ඔන්න ඔරිජිනල් සෝනියක් දැම්මා අලු පාට බෆල් එකක්. ඒකත් ගියා. ඉතින් මේකත් ඔරිජිනල් සෝනියක්. මේක ඉස්සරහා නෙට් එක තියෙනවා. මේකේ නෙට් එක ඕගොල්ලන්ට දාලා දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා JVC බෆල් එකක්. මේකත් ඔරිජිනල් JVC ස්පීකර් එක තියෙනවා. ඉතින් මේක දෙන්නම් ඕගොල්ලන්ට රුපියල් 1500කට. ඒකේ අඟල් 4ක වගේ ස්පීකරයක් තමයි තියෙන්නේ.
ඊගාවට ඔයගොල්ලන්ට මේ තියෙන්නේ 2.1 වර්ගයේ සබ් එකක්. ඔන්න මේක ඇතුලේ ඇම්ප් එකක් තියෙනවා. ඊට අමතරව මේකට මෙන්න වගේ පොඩි ස්පීකර් එකකුත් ගහන්නත් පුළුවන්. එතකොට මේකේ ඇතුලේ බේස් ස්පීකර් එක සහ බේස් ඇම්ප් එක තියෙනවා. ෆෝන් එකෙන් සවුන්ඩ් එක ඉන්පුට් කරන්න පුළුවන්. ඇතුලේ ඇම්ප් එක තියෙනවා. පිටට මේ වගේ පොඩි බෆල් දෙකක් ගහගන්න පුළුවන්. එතකොට මේකේ මේ යුනිට් එක ඕගොල්ලන්ට දෙන්න පුළුවන් රුපියල් 3500කට දෙන්නම් ඇම්ප් එකයි ස්පීකරේ ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ෆෝන් එකකින් ඉන්පුට් කරලා ඕගොල්ලන්ට අහන්න පුළුවන්. ඔන්න කම්පියුටර් එකකට, ලැප්ටොප් එකකට, ෆෝන් එකකින් ඉන් කරන්න, ටීවී එකට වගේ හරියටම හරියනවා. ඒක සුපිරිම සුපිරි. ඉතින් ඊගාවට මෙන්න මේ පොඩි ෆ්‍රන්ට් වගේක් තියෙනවා. පොඩි ෆ්‍රන්ට් උනාට මේ වගේ ස්පීකර් සුපිරි. හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. ඒ වගේ පොඩි ෆ්‍රන්ට් දෙකක් තියෙනවා. ඉතින් මේ ෆ්‍රන්ට් දෙක ඕගොල්ලන්ට 750 ගානේ දෙන්න එකක් 750යි. මේ යට තියෙන එක නම් සුපිරිම සුපිරි බරයි. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන් ලොකු මැග්නට් එකක් එක තියෙන ස්පීකර් එකක්මයි තියෙන්නේ. ඒක 750 ගානේ දෙන්න එකක් 750යි. හරිද? එතකොට මේ පොඩි ෆ්‍රන්ට් නම් තියෙන්නේ ඕගොල්ලන්ට මේ ඉස්සරහට පෙන්නවා මෙන්න මේ සබ් 2.1 ඒවට හම්බෙන ෆ්‍රන්ට් තමයි ඕගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ. මේකිනුත් ඩබල් තියෙනවා. ඊගවට ඕගොල්ලන්ට පෙන්නන්නේ මෙන්න මේක 2.1 සබ් එක Bluetooth kit එකක් තියලා තියෙන්නේ. USB තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඔන්න අඟල් 6මාරක වගේ සබ් ස්පීකරයක් එක්ක එන්නේ. සබ් එකක් තමයි මේක. මේකට Bluetooth USB ඔක්කොම තියෙනවා. කිසිම අවුලක් නැහැ. ගෙදරක පැහැදිලිව හොඳ බේස් එකක් එක්ක සින්දුවක් අහගන්න පුළුවන්. ඒකට මෙන්න මේ ෆ්‍රන්ට් දෙක හරි මෙන්න මේකෙන් දෙකක් හරිත් අපි දෙනවා. එතකොට ඕගොල්ලන්ට ඒක දෙන්නම් අපි රුපියල් 6000කට දෙන්නම්. ඒ USB කරලා තියෙන ඔක්කොම කරලා මේ සබ් එකයි මේ පොඩි ස්පීකර් දෙකකුයි ඔක්කොම එක්ක ඊගාවට තියෙනවා මෙන්න සබ් එකක්. ඒකත් මේකම තමයි. වෙනසකට තියෙන්නේ මේක USB Bluetooth කරලා නැති එක. ඉතින් මේකෙත් මේකට වැඩිය බේස් ක්වොලිටි මේකේ සුපිරිම බේස් එකක් වදිනවා. කිසිම අවුලක් නැහැ. ඉතින් මේකටත් අපි මේ වගේ ස්පීකර් දෙකකුත් ඕගොල්ලන්ට දෙනවා. ඕගොල්ලන්ට ෆෝන් එකකින් ලැප් එකකින් වගේ සින්දුවක් දාලා අහන්න පුළුවන්. ගෙදර ටීවී එකේ සද්දෙම දිනම් ඔන්න ක්වොලිටි එකට සද්ද අහන්න ඔරිජිනල් ස්පීකර් එන්නේ. ඒක දෙන්නම් ඕගොල්ලන්ට රුපියල් පොඩ්ඩක් ඉන්න එකේ මිල බලන්න ඕනේ. ඒක දෙන්නම් රුපියල් 5000කට දෙන්නම් කම්ප්ලීට් සබ් එකම ඕගොල්ලන්ට දෙන්නම්. සුපිරිම සුපිරි ලෝ එකක් සවුන්ඩ් එකක් වදිනවා එකෙන්. ඒක විශේෂයෙන්ම කියන්නම් මතක් කරලම. ඉතින් ඊගාවට ඕගොල්ලන්ට මම පෙන්වන්න යන්නේ ඔන්න යාළුවන්ට සුපිරිම සුපිරි chance එකක් දෙන්නයි යන්නේ. ඕගොල්ලන්ට පේනවාද මේ සබ් වල ලොකු? හරිද? මේ පට්ට ලොකු සබ් ටික ගන්න තියෙන්නේ. මේ තුනම පට්ට ලොකු සබ් තුනක්. හරිද? ඔයාලට කිව්වොත් මේක අඩි එක හමාරකටත් වැඩිය මේ පෙනුමෙන් මේ ඉස්සරහා උස තියෙනවා. පිටිපස්සටත් අඩියකට වැඩිය තියෙනවා සමහර ඒවා. මේ දෙක නාඩියක් වගේ මේක අඩි එක හමාරක් වගේ පිටිපස්සටත් තියෙනවා. එතකොට මේ අතට අඟල් 7කට වගේ කිට්ටු වෙන්න තියෙනවා. හරිද? ඉතින් මම ඔය දල වශයෙන් කිව්වේ ඉතින් මෙච්චර ලොකු සබ් බොක්ස් එකක්. හරිද? ඊළඟට මම ඔයගලන්ට විශේෂයෙන් පෙන්නන්නම් තව දෙයක්. ඒකේ ගලවපු එකක් තියෙනවා. දැන් මේ යාළුවන්ට මේකේ වටිනාකම කියන්න ඉපැ ඉස්සර වෙලා. හරිද? ඒකට එක්ක තමයි මේ කියන්න යන්නේ. මේ සබ් එකක් දෙන්නේ ඔයගොල්ලන්ට රුපියල් 3000කට තමයි දෙන්නේ. හරිද? මේ සබ් එකක් දෙන්නේ රුපියල් 3000කට. එතකොට මේ වගේ ෆෝන් එකෙන් සවුන්ඩ් එක ඉන් කරපුවාම බේස් එක විතරයි ඇහෙන්නේ. ඒ කියන්නේ 2 point නෑ. මේ වගේ ස්පීකර් දෙකක් ගහන්න බෑ මේක. හරිද? හොඳම දේ තමයි මේක ඇතුලේ තියනවා යාළුවනේ. ඔයගලන්ට මම පෙන්නන්නම් ඉන්න. මෙන්න මේ සබ් එක මම පෙන්නන්නම්. මේක ඇතුලේ තියනවා රයිට්. ඔහොම ඉන්නකො පොඩ්ඩක්. රයිට්. වීඩියෝ එක යන අතමාගදී ෆ්ලෑෂ් එක ඕන් කරගන්න බැරි නිසා ඔන්න මම ටෝච් එකක් හොයාගත්තා. හොඳම කතන්දරේ තමයි මේ අපේ රිපෙයාර් කරන යාළුවෝ දන්නවා මේ ගැන. මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරේ තියෙනවනේ. මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක ඕගොල්ලන්ට ඔරිජිනල් ට්‍රාන්ස්ෆෝමර් ඔරිජිනල් කොපර් ට්‍රාන්ස්ෆෝමර් නෙමේවා. මේ ට්‍රාන්ස්ෆෝමර් එකකුත් ඕගොල්ලන්ට රුපියල් 3000කටවත් ගන්න බෑ වෙළඳ පොලේ. හරිද? ඊට අමතරව මෙන්න මේ සබ් ඇම්ප් එක පේනවා නේද ඕගොල්ලන්ට මේ IC එකක් එක්ක හීට් සින්ක් එකක් එක්ක සබ් ඇම්ප් එකක් තියෙනවා. හරිද? ඊට අමතරව මෙතෙන්ට එන ස්පීකර් එක තියෙනවානේ ඔරිජිනල් ස්පීකර් එක. හරිද? එතකොට ඔන්න ඔය කෑලි තුනමත් එක්ක මේ බොක්ස් එකත් එක්කම තමයි මේවා හැදිලා තියෙන්නේ. ඉතින් දැන් යාළුවන්ට තේරෙනවා රුපියල් 3000ට මේකේ ට්‍රාන්ස්ෆෝමර් එකවත් ඕගොල්ලන්ට පිටින් ගන්න බෑ කියලා. හොඳම දේ තමයි මේ සබ් ඔක්කොම වැඩ කරනවා. හරිද? එතකොට ඇයි අපි අඩුවට දෙන්නේ කියලා ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා.
අඩුවට දෙන්නේ අපිට අඩුවට හම්බෙච්ච හින්දා අනිත් කතන්දරේ තමයි මේ වගේ මේ බේස් එක පොඩ්ඩක් වදිනකොට මේ සබ් තුනේම මේ එක්ක මෙන්න මේ දැන් මේ තියෙන ප්ලාස්ටික් එක නැත්තම් මේ ප්ලාස්ටික් එක නැත්තම් පිටිපස්සේ ලෑල්ල ඒ කියන්නේ වහලා තියෙන පිටිපස්සේ ලෑල්ල තියෙන්නේ ඕවාගේ මොකක් හරි පොඩි දෙදරුම් ගතියක් එනවා. ඒ කියන්නේ අපි තද කරලා මෙහෙම අල්ලගත්තාම ඒ දෙදරු සද්ද මොකුත් නැහැ. හොඳට පැහැදිලිව බේස් එක ඇහෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ තියෙන්නේ බොක්ස් එකේ. දැන් ඔයා හිතන්නේ මේ සබ් එකේ මෙහෙම සද්ද දාලා තියෙනකොට පොඩ්ඩක් මොකක් හරි සද්දයක් ඇහෙනවා කියලා. මෙන්න මෙහෙම හයියෙන් අතින් තද්ද කරලා ලෑල්ල අල්ලගත්තාම ඒ සද්ද බද්ද මොකුත් නැහැ. පැහැදිලිව බේස් එක ඇහෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් බොක්ස් එකේ ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඉතින් ඒ හින්දා තමයි බොක්ස් එක ඕගොල්ලෝ පැත්තකින් තියන්නකෝ. හරිද? එතකොට ඕගොල්ලෝ වෙනම බොක්ස් එකකට හරි ගහ ගන්නවා කියන්නකෝ. එතකොට ස්පීකරේ සබ් ඇම්ප් එකයි ට්‍රාන්ස්ෆෝමර් එකයි තුනම ඕගොල්ලන්ට හම්බෙන්නේ රුපියල් 3000කට තමයි හම්බෙන්නේ. හරිද? එතකොට ඕගොල්ලෝ හිතන්න මේ කොච්චර ලාභද කියලා. මොකද ඒකේ ට්‍රාන්ස්ෆෝමර් මේ ඕගොල්ලෝ කෑලි කරනවා කියන්නකෝ. ඕගොල්ලෝ ෂොප් එකක් කරන කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට ඕගොල්ලෝ කෑලි කරලම ඕක වික්කත් ඕගොල්ලන්ට හොඳ ලාභයක් තියාගෙන හොඳ බිස්නස් එකක් ගහන්න පුළුවන්. ඔන්න මේ අපේ සබ් හදන මල්ලිලත් ඔය පිටින් කෑලි බෑලි හොයාගෙන බොරුවට රටේ තියෙන සල්ලි වියදම් කරනවට වැඩිය මේකක් අරගෙන වැඩේ කරන්න මේ හැම එකක්ම වැඩ කරනවා. හැම එකක්ම හෙවන්න කලින් ඔන් කරලා ඕගොල්ලන්ට වැඩ කරන මට්ටමේ තියෙනවා කියලා පෙන්නලා තමයි හෙවන්නේ. හරි ඉතින් තව වීඩියෝ එකකින් හම්බෙනකම් මේ වීඩියෝ එකෙන් සමු ගන්න යාළුවනේ ඕගොල්ලන්ට හැම එකක්ම පැහැදිලි වෙලං කරලා හොඳට පෙන්නුවා. නැවත නැවත ෆොටෝ දෙන්න කියලා නම් ඉල්ලන්න එපා යාළුවනේ. මෙච්චර ගොඩක ෆොටෝ තියාගෙන ඉල්ලන හැමෝටම සෙන්ඩ් කරන්න ඒක ප්‍රායෝගික නෑ. අපිට ටයිම් එකත් අඩුයි. ඒකින්ද තමයි මේ එකින් එක පැහැදිලිව පෙන්නලා විස්තර කරන්නේ. ඉතින් බැරි වෙලාවත් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපි ඒ කියන්නේ අපේ පැත්තෙන් මොනවා හරි දැන් ඕගොල්ලන්ට කියනවනේ අපි මේ වැඩ කරනවා කියලා අපි කලින් චෙක් කරලා තියෙන්නේ. හදිසියවත් ඔයා හිතන්නේ මේක චෙක් ඔයාට ඕනේ කියලා අපි චෙක් කරනකොට මේක වැඩ කරන්නේ නැත්නම් අපි කෙලින්ම කියනවා අයියේ මේක වැඩ කරන්නේ නැහැ. මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට වෙන එකක් දෙන්නද නැත්නම් ඔයාගේ සල්ලි ආපහු රිටර්න් කරන්නද කියලා අපි එහෙම අහලා තියෙනවා. එහෙම සල්ලි රිටර්න් කරලා තියෙනවා. ඉතින් අපි යන්නේ වගේ විශ්වාසයෙන් යන ගමනක් මේක. ඉතින් සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන්න. අද වීඩියෝ එකෙන් සමු ගන්න අපේ WhatsApp නම්බර එක 078යි 94යි 96යි 403. ඒක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ. ඉතින් ඔන්න අවශ්‍ය කෙනෙක් අපිව WhatsApp එක හරහා සම්බන්ධ වෙන්න WhatsApp මැසේජ් එකක් පමණක් දාලා ඕගොල්ලන්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. රයිට් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක් ඕගොල්ලන්ට. ජය වේවා.